අභිමන් හෝවා පිරුවන් ලිස්සින් ඇදෙනා රුකු තෙද විදා සුරකුන්දරා සිංහයන් නමින් දිවුරා නිවටකමින් ජීවත් වෙනවාට වඩා ජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය සහ සත්‍ය වෙනුවෙන් සතුටින් ජීවිතේ පූජා කරන්නයි මම මේ සටනට ඇවිල්ලා ඉන්නේ කියලා මම මේ ඓතිහාසික පුරවරයේදී මම තමුන්නාන්සලාට ඉතාම පැහැදිලිව කියනවා. රාජපක්ෂ ජනාධිපතිතුමනි මම ඔබට සහ ඔබේ පවුලට පෞද්ගලිකව ද්‍රෝහි වූවා නොවේ. මා ද්‍රෝහි වන්නේ ඔබ ගෙනෙන ක්‍රමයටයි. මා ද්‍රෝහි වන්නේ විදාක ජනාධිපති ක්‍රමයටයි. මා ද්‍රෝහි වන්නේ වංචාවට දූෂණයට අල්ලසට සහ නාස්තියටයි. අධ්‍යාපන පරිපාලන සේව ඇති කළා. අද ඉන්න විදුහල්පතිවරු ගණනාවක් රට ගිහින් පුහුණු කරලා ඇව්වා. අධ්‍යාපනයට ගන්න විභාග ක්‍රමයක් ඇති කළා. පාසල් ක්‍රීඩා ක්‍රමය ඇති කළා. මධ්‍ය මහාවිද්‍යාලයට විද්‍යාව ලැබලා දුන්නා. විශේෂයෙන්ම රූපවාහිනියෙන් අධ්‍යාපනය ලැබලා දුන්නා. කම්පියුටර් ක්‍රමය අරන් දුන්නා. අධ්‍යාපන විද්‍යාපීඨ ඇති කළා. ජාතික අධ්‍යාපන ආයතන ඇති කළා. තරුණ සේවා සභාව ඇති කළා. කාර්මික පුහුණු හා ආධුනික අධිකාරිය ඇති කළා. ඉතින් මේ ටික මම හිතන්නේ ඇති එක ඇමතිවරයෙක්ට ජීවිතේම කරන්න. TTE මිනිස් බෝම්බයක් ලවා හමුදා මූලස්ථානය තුලදීම පහර දුන්නා. උඹලට උගා ළඟින් හිටියාම සද්ද ඇහෙන අඩුයි. අසිපතක්ගෙන මුළු ලෝකයක් පරදා සියවරක් නොව දසවරක් තව මේ දේශයම දිනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාට තුන්වෙනි පාරක් දුන්නොත් රට බංකොලොත් වෙනවා. ඒක මතක තියාගන්න. අද කොළඹ වරාය හැදුවා. ඒක චීනට දුන්නා. හම්බන්තොට හැදුවා. ඒක චීනට දුන්නා. පුත්තලම හැදුවා. දැන් චීනට දෙන්න යනවා. මත්තල චීනට දෙන්න යනවා. ආයේ මේ රටක් ඉතුරු වෙන්නේ නැහැ. මුළු රටම විදේශ බලවේග වලට බිඳෙන් බිඳ ගොඩ වේගෙන යනවා. නැගිටලා සටන් කරන්න දෙපයින් ඉඳගෙන ජාතියට රටට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ගන්න, ස්ථාවර පාලනයක් ගන්න පෙරට එන්න කියලා අපි ඔබ හැමගෙම ඉල්ලා සිටිනවා මිත්‍රෝනි. කටුවැල් පවුරු විද දමා නිල් තනවින් මතින් පිය තබා ගෙන යන්න මෛත්‍රී යුගයක් කරා. ත්‍රිපාලනයක් උදෙසා මෛත්‍රීපාල සිරිසේන හංසයා ලකුණෙන් මනුෂ්‍යත්වය රජ කරවන්නට මේ අපේ වාරයයි.